ශේෂ්ත්‍රයේ වසර ගණනාවක් පළපුරුද්දක් තියෙන කෙනෙක්ද? නැත්නම් අවුරුදු 2ක් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පළපුරුද්දක් තියෙන කෙනෙක්ද? හැබැයි ඔයාට ඒ දක්ෂතාවයට සරිලන ක්වොලිෆිකේෂන් එකක් නෑ නේද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මම අද කතා කරන්න යන්නේ කිසිම පන්තියකට නොගිහින් නැත්නම් අධ්‍යාපන ආයතනයකට නොගිහින් පළපුරුද්දත් එක්ක ඔයාට NVQ level 4 සර්ටිෆිකේෂන් එකක් ගන්න කොහොමද කියන එක ගැන. මේ ක්‍රමය මම සරලවම කිව්වොත් RPL හරහා අපිට NVQ level 4 ක්වොලිෆිකේෂන් එකකට යන්න පුළුවන්. ඒක බේස් වෙන්නේ ඔයාගේ වෘත්තීය පළපුරුද්ද මත. RPL එහෙමත් නැත්නම් recognition for learning කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔයාට අවුරුදු 2ක් හෝ ඊට වැඩියෙන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාගේ ශාස්ත්‍රය පිළිබඳව ඔයාට පුළුවන් ඒ හරහා NVQ level 4 මට්ටමට ක්වොලිෆිකේෂන් එකක් ලබා ගන්න. කොහොමද මේ සර්ටිෆිකේට් එක අරගන්නේ? නැත්නම් කොහොමද මේ NVQ level 4 එක අපි RPL හරහා අරගන්නේ? මුලින්ම ඔයා යන්න ඕනේ TVC ආයතනයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ TVC එක හරහා කරන VTA ආයතන තියෙනවනේ. ඒ වගේ ආයතනයකින් ඔයාට පුළුවන් මේ RPL වලට ඇප්ලයි කරන්න. සාමාන්‍යයෙන් beautician, hairdresser, bridal dresser කියන පාඨමාලා තුනටම NVQ level 4 සහතික සඳහා ඔයාට අයදුම් කරන්න පුළුවන්. මේකට මූලික වශයෙන් ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයා ඒ ශාස්ත්‍රයේ වසර 2ක් 3ක් හෝ ඊට වැඩියෙන් සේවය කරා කියන සේවා සහතිකයක් සහ ඔයාගේ ග්‍රාම සේවක සහතිකයකුත් එතකොට ඔයා ඒ සඳහා ඇප්ලයි කරන අයදුම් පත්‍රයත් පමණයි. ඒ වගේම තමයි මේ සඳහා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන්. මේක ඔයාගේ සේවා සහතිකය විතරක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඊට වඩා දෙයක් ඔබගෙන් ඇසෙස ඉල්ලනව නම් ඔයාට පුළුවන් ඔයා කරපු වැඩවල ඡායාරූප වීඩියෝස් ඒවා එකතු කරගෙන තියාගන්න. කොහොමද මේ ඇසෙස්මන්ට් එක වෙන්නේ? මේ පරීක්ෂණය සාමාන්‍යයෙන් අපිට බ්‍රයිඩල් ඩ්‍රෙසර් වලට නම් NVQ ලියන පේපර් එකක් මුකුත් එහෙම නැහැ. එතකොට beautician hair dresser වලට නම් සාමාන්‍යයෙන් ඔයා මුලින්ම එක්සෑම් එකකට මුහුණ දීලා තමයි ඔයාගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකකට මුහුණ දෙන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඔයාට තියරි දැනුම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඔයා RPL වලට ඇප්ලයි කරද්දී ඔයාට තියරි නොලෙජ් එක වෙනම තියෙන්න ඕනේ සහ ඔයාගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක වෙනම තියෙන්න ඕනේ. ඇකඩමික් කරහා අපි NVQ වලට ඇප්ලයි කරනවා වගේ නෙවෙයි RPL නැත්නම් අපේ වෘත්තීය පුහුණුවත් එක්ක අපි NVQ වලට ඇප්ලයි කරද්දී ඒ සඳහා අපේ ස්කිල් එක අපි තනියම ගොඩනගා ගන්න ඕනේ. ඔයාට මේ channel එක subscribe කරොත් ඔයාට පුළුවන් ඒ සඳහා අවශ්‍ය තියරි දැනුම සහ ප්‍රායෝගික දැනුම ලබා ගන්න. එහෙනම් මම ආරාධනා කරනවා channel එක subscribe කරන්න සහ ඉස්සරහට දාන videos දිගටම බලන්න කියලා.